ඔයත් දවස පුරාම ඔෆිස් එකේ පුටුවක වාඩි වෙලා කරන ජොබ් එකක්ද කරන්නේ. එනම් ඔයා මේ වෙනකොටත් ෆැටිලිව ඩිසිස් කියන රෝගී තත්වය ගොදුරක් බවට පත් වෙලා ඇති. ඔයා මේ රෝගී තත්වය ගැන නොසලකා හැරියොත් අවසානය ඔයාට ඔයාගේ ජීවිතය පවා නැතිවෙන්න පුළුවන් කියලව දන්නවාද. අක්මාවේ තෙල්තැන් පත්වීම එමනැත්තම් ෆැටිලිව ඩිසිස් කියලා හඳුනන මේ රෝගය ගැන ඔයාට වැදගත් හැම දෙයක්ම සරලෝම දැනගන්න මේ වීඩියෝ එක ඉවර වෙනකම් එකතු වෙලා ඉන්න. අයිබෝන් මම ඩොක්ට කසු. අපි අද මේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඔෆිස්වල වැඩ කරන ඔයාල හැමෝම අනිවාරයෙන්ම දැනගෙන ඕන ලෙඩක් ගැන. මේ වීඩියෝ එක බලන්න ගමන් අපේ YouTube channel එක සබස්ක්‍රයිබ් කළ නැත්තම් පහල තියෙන සබස්ක්‍රයිබ් බටන එක කලික් කරලා ඒකමන් බෙල් අයිකන් එකත් ක්ලික් කරගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. අපි මුලින්ම කතා කරමු මේ ෆැටිලිව ඩිසීස් කියන්නේ මොකක්ද කියලා. මේකෙදි වෙන්නේ අපේ ශරීරයට අවශෝෂණය කරගන්න අමතර මේ දෙය අක්මාවේ තැන්පත්වීම. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මේක වෙන්නේ ඇල්කොහොල් නිසා කියලා. නමුත් අලුත්ම පර්යේෂණ වාර්තා පෙන්වල දීලා තියෙනවා ඇල්කොහොල් වලට වඩා ශරීරයේ බර වැඩිවීම, දිය වැඩියාව, අහිතකර ජීවන රටා නිසා මේ තත්ත්වය ඇතිවෙන්න අවදානම වැඩි වෙනවා කියලා. නමුත් මතක තියාගන්න මේ රෝග තත්ත්වය මූලික අවස්ථාවේම හඳුනගත්තොත් ප්‍රතිකාර ගන්නේ නැතුවම ඔයාගේ ජීවන රටාවේ කරන පුංචි වෙනස්කම් කීපයකින් මේ රෝග තත්ත්වය සම්පූර්ණයෙන්ම සුව කරගන්න පුළුවන්. අපි දැන් බලමු ඔෆිස් වල වැඩ කරන ඔයාලට මේ රෝගයට ගොදුරු වෙන්න වැඩි අවදානමක් තියෙන්නේ මොකද කියලා. මේකට බලපාන කරුණු කීපයක්ම තියෙනවා. ඔෆිස් වල වැඩ කරන අය දවසේ වැඩි කාලයක් එක තැනක වාඩි වෙලා තමයි ජොබ් එක කරන්නේ. මේ නිසා යාලගේ දවසකට සිදුවෙන ශරීරයේ ක්‍රියාකාරීත්වය ගොඩක්ම අඩුයි. ඒ වගේම නිතරම කිරිතේ, පැණිබීම, පැණිරස කෑම, කෙටි ආහාර වගේ දේවල් ගන්නවා. බහුතරයක් ඉන්නේ අධිබර සීමාවේ හෝ ස්ථූල සීමාවේ. ඒ වගේම ගොඩක් දෙනෙකුට දියවැඩියාව, කොලෙස්ටරෝල්, අදිරුධිර පීඩනය වගේ නිදන්ගත රෝග තියෙනවා. ඒ වගේම ඔෆිස් එක කියන්නේ නිතරම ස්ට්‍රෙස් තැනක්. ඒ වගේම ගොඩක් අයට මේ ස්ට්‍රෙස් එක නිසාත් ජොබ් එකට ගොඩක් දුර ඉඳන් යන්න ඕන නිසා දවසකට ලැබෙන නිින්ද සැලකිය යුතු ලෙස අඩු වෙනවා. මේ කියපු කරුණු එකට එකතු වුණාම අක්මාවේ තැන්පත් වෙන්න තියෙන අවදානම ගොඩක් වැඩි වෙනවා. මේ විදියට ගොඩක් කාලයක් අක්මාවේ තෙල් තැන්පත් වුණාම අක්මාව ඉදිමිලා ඒකට ඩැමේජ් වෙන්න පටන් ගන්නවා. අපි දැන් බලමු මේ ෆැටි ලිවර් ඩිසීස් ඇති වෙන්න අධි අවදානම් කාණ්ඩේ ඉන්නේ කවුද කියලා. BMI එක 25ට වඩා වැඩි නම්, දියවැඩියාව, අතිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ නිදන්ගත රෝග තියෙනවා නම්, ඒ වගේම දවසකට පැය 8ක් හෝ ඊට වඩා වැඩි කාලයක් එක තැන වාඩි වෙලා රාජකාරී කරන කෙනෙක් නම්, ඒ වගේම පවුලේ කාට හරි මුලින් කියපු නිදන්ගත රෝග තියෙනවා නම්, ඒ වගේ අය මේ ෆැටි ලිවර් ඩිසීස් ඇති වෙන්න අධි අවදානම් කාණ්ඩේ ඉන්නේ. ඒ වගේම මතක තියාගන්න කෙට්ටු කෙනෙක් වුණත් ශ්‍රී ලංකාවේ පුද්ගලයන්ට තියෙන ජානමය බලපෑම් නිසා ෆැටිලිව ඩිසීස් කියන තත්ත්වය ඇතිවෙන්න පුළුවන්. දැන් අපි බලමු මේ ලෙඩේ තියෙන රෝග ලක්ෂණ මොනවද කියලා. ෆැටිලිව තියෙන ගොඩක් දෙනෙක් කිසිම රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැහැ. මේ නිසා මේ ලෙඩේ තියෙන බහුතරයක් ලෙඩේ උත්සන්න වෙනකම්ම දන්නේ නැහැ. ගොඩක් වෙලාවට වෙන රෝග තත්ත්වයක් සඳහා කරන අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකකින් හරි LFT කියන රුධිර පරීක්ෂණයෙන් හරි තමයි මුලින්ම මේ රෝග තත්ත්වය හඳුනාගන්නේ. කලාතුරකින් කෙනෙකුට උදරයේ දකුණු පස ඉහළ කොටසේ පොඩි වේදනාවක් ඇති වෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ෆැටිලිව නිසාම ඇතිවෙන දෙයක් කියලා අපිට හරියටම කියන්න බෑ. මේ ෆැටිලිව කියන තත්ත්වය නොසලකා හැරියොත් මොකද වෙන්නේ? කාලයත් සමග දිගටම අක්මාවේ තෙල් තැන්පත් වුණාම අක්මාව ඉදිමෙන්න ගන්නවා. මේක ස්ටියටෝ හෙපටයිටිස් කියලා හඳුනනවා. අවුරුදු කීපයක් ගත වෙනකොට මේ තත්ත්වය ලිවර් ෆයිබ්‍රෝසිස් සහ සිරෝසිස් තත්ත්වයක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඊට අමතරව අක්මාව දියවී යාම, එහෙම නැත්නම් ලිවර් ෆේලියර් සහ අක්මාවේ පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඒ වගේම ෆැටි ලිවර් ඩිසීස් තියෙන කෙනෙකුට දියවැඩියාව, හෘදයාබාධ, අංශභාග වගේ මාරාන්තික රෝග වැළඳීමේ අවදානමද වැඩි වෙනවා. මේ ලෙඩේ තියෙන භයානකකම වගේම මේ ලෙඩේ හැදෙන එක වළක්ව ගන්න කොහොමද කියලාත් අපි බලමු. වැදගත්ම කාරණේ තමයි මේ ලෙඩේ දැනටමත් ඔයාට හැදිලා තියෙනවා නම් ඒක මූලික අවස්ථාවේම හඳුනාගත්තොත් ඔයාට අපි දැන් කතා කරන පුංචි පියවර ටික කළොත් සම්පූර්ණයෙන්ම ලෙඩේ සුව කරගන්න පුළුවන්. අල්ට්‍රාසවුන්ඩ් ස්කෑන් එකෙන් ලබා ගන්න තොරතුරු අනුව ෆැටි ලිවර් ඩිසීස් තියෙන කෙනෙක් කාණ්ඩ 3කට බෙදෙනවා. මේකෙදී ග්‍රේඩ් 1 සහ ග්‍රේඩ් 2 කියලා කියන්නේ ෆැටි ලිවර් ඩිසීස් වල මූලික අවස්ථාව. ග්‍රේඩ් 3 කියලා කියන්නේ ෆැටි ලිවර් ඩිසීස් නිසා සංකූලතා ඇති වෙන්න වැඩි අවදානමක් තියෙන කාණ්ඩය. ඒ කියන්නේ සිරෝසිස්, ලිවර් ෆයිබ්‍රෝසිස්, අක්මාව දියවීම සහ අක්මාවේ කැන්සර් ඇති වෙන්න වැඩි අවදානමක් තියෙන කාණ්ඩය. මේ කාණ්ඩයේ ඉන්න අය මේ පියවර අනුගමනය කරනවා වගේම වෛද්‍යවරයෙක් වෙත යොමු වෙලා ප්‍රතිකාර ගැනීමත් ඉතාමත්ම වැදගත්. අපි දැන් බලමු මේ ෆැටි ලිවර් ඩිසීස් වලින් ආරක්ෂා වෙන්න වගේම දැනටමත් මේ ලෙඩේ හැදිලා තියෙන කෙනෙකුට ඒ ලෙඩේ සුව කරගන්න එදිනදා ජීවිතයේදී අපිට අනුගමනය කරන්න පුළුවන් සරල පියවර මොනවද කියලා.
පළවෙනි එක තමයි දවසේ වැඩි කාලයක් ක්‍රියාශීලී වීම. ඔෆිස් එකේ වැඩි කාලයක් පුටුවක් උඩ වාඩි වෙලා ඉන්නව වෙනුවට පැයකට වරක්වත් පුටුවෙන් නැගිටලා ටිකක් ඇවිදින්න. ඒ වගේම උදේට හරි හවසට හරි දවසට විනාඩි 30කින් අවම වශයෙන් දවස් 5ක්වත් වේගයෙන් ඇවිදීම හෝ බයිසිකල් පැදීම වගේ ව්‍යායාමයක් කරන්න. එතකොට දැනටමත් අක්මාවේ තෙල් තැන්පත් වුණ කෙනෙකුට උනත් ඒ තෙල් පහසුවෙන් ඉවත් කරගන්න පුළුවන්. දෙවන කාරණේ තමයි ශරීරයේ බර අඩු කර ගැනීම. ඔයා අධිබර සීමාව නම් ඉන්නේ බර 5-10 අතර ප්‍රමාණයකින් අඩු කරගත්තොත් ඔයාට මේ ලෙඩෙන් ආරක්ෂා වෙන්න පුළුවන්. පැණි රස කෑම පුළුවන් තරම් අඩු කරන්න. කිරිතේ, පැණිබීම, කේක්, බිස්කට්, රස කැවිලි වගේ දේවල් පුළුවන් උපරිමයෙන් අඩු කරන්න. මේ කෑම වලින් ශරීරයකට එකතු වෙන අමතර කැලරි නිසා අක්මාවේ තෙල් තැන්පත් වීම වේගවත් කරනවා. ඒ වගේම දිනපතා සමබල ආහාර වේලක් ගන්න. ඔෆිස් එකක වැඩ කරන කෙනෙක් නම් දවල් කෑම එක කඩෙන් කන්නේ නැතුව පුළුවන් සෑම විටම ගෙදරින් සමබල ආහාර වේලක් හදාගෙන යන්න. මේ ආහාර වේලට ප්‍රමාණවත් තරම් එළවලු, මස් මාළු වගේ සත්ව ප්‍රෝටීන, ධාන්‍ය වර්ග එකතු කරගන්න. ඒ වගේම ගැඹුරු තෙලේ බෙදපු ආහාර පුළුවන් උපරිමයෙන් අඩු කරන්න. පස්වෙනි කාරණේ තමයි ඔයා දැනටමත් දියවැඩියාව, අදිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ රෝග පවතින කෙනෙක් නම් වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමවත්ව ලබාගෙන මේ රෝග තත්ත්ව හොඳින් පාලනය කරගන්න. එතකොට ඔයාට දැනටමත් ෆැටි ලිවර් තියෙන කෙනෙක් නම් මේ ලෙඩේ භයානක තත්ත්වයන්ට උත්සන්න වීම වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම ඔයා ඇල්කොහොල් ගන්න කෙනෙක් නම් ඒක නැවැත්වීම හෝ හැකි උපරිම මට්ටමට අඩු කිරීම සිදු කරන්න ඕන. ඇල්කොහොල් නිසා අක්මාවට හානි වීම වේගවත් වෙන්න පුළුවන්. මේ කියපු කරුණු ඔයාගේ එදිනෙදා ජීවිතයට පුරුද්දක් විදිහට එකතු කරගත්තොතින් ඔයා නොදැනුවත්වම ඔයාව ගොදුරු කරගන්න බලාගෙන ඉන්න මේ නිහඬ මායාවෙන් ඔයාව බේරගන්න පුළුවන්. ෆැටි ලිවර් ඩිසීස් ගැන ඔයාට මොනවාම ප්‍රශ්නයක් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකකින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාට වැදගත් කියලා හිතෙනවා නම් අපේ YouTube channel එක subscribe කරලා ඒ ගමන් වීඩියෝ එකටත් like එකක් දාගෙන යන්න කියලා ආදරයෙන් ඉල්ලනවා. ඔයාගේ එදිනෙදා ජීවිතයට වැදගත් වෙන මේ වගේ සෞඛ්‍ය ගැටලුවක් ගැන කතා කරන වීඩියෝ එකකින් අපි නැවත හමු වෙමු. එතෙක් ඔබට සුබ දවසක්.